ආයිබෝවන්. හොඳයි අද අපි කතා කරන්න යන්නේ හරිම සරල ඒත් ඇත්තටම හිතට දැනෙන ගොඩක් බලගතු කතාවක් ගැන. හිතලා බලන්න පොඩි කාසි මිටකට පුරවන්ද කෙනෙක්ගේ මුළු දෘෂ්ටි කෝණයම විනාශ කරන්න. අන්න ඒක තමයි මේ කතාවේ හරය. අපි බලමුකෝ මේක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා. හරි එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ සිද්ධිය වෙන්නේ හරිම කාර්යබහුල දවසක හෝටල් එකේ තියෙන පොඩි කෝපි කඩේක. ඉතින් මෙතන ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි අවුරුදු 10ක විතර පොඩි පිරිමි ළමෙක්. අනිත් කෙනා එතන වැඩ කරන වේටවරියක්. ඔන්න ඉතින් මේ අවුරුදු 10ක විතර පිරිමි ළමයා කෝපි කඩේට ඇතුළට එනවා. ඇවිල්ලා එක මේසකින් වාඩි වෙනවා. මුලින්ම බලනකොට මේකේ කිසිම විශේෂයක් නැහැ. හරිම සාමාන්‍ය දෙයක් වගේ තමයි පේන්නේ. ටික වෙලාවකින් වේටවරියක් එනවා. ඇවිත් මේ ළමයා ඉස්සරහින් වතුරු වීදුරුවක් තියනවා. ඊට පස්සේ තමයි මේ ළමයා හරිම සරල ප්‍රශ්නයක් අහන්නේ අයිස්ක්‍රීම් සන්ඩේ එකක මිල කීයද කියලා. එයා දෙන උත්තරෙත් හරිම කිලින්. 150යි. හොඳයි. දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම හරියටම කිව්වොත් හදවතටම එන්නේ. ඒ තමයි මේ පොඩි ළමයා තීරණයක් ගන්න විදිය. ඔන්න දැන් මේ පිරිමි ළමයා මොකද කරන්නේ? එයා සාක්කුවෙන් කාසිමිටක් එළියට ගන්නවා. අරගෙන එදියා හොඳට පල්ලන්න පටන් ගන්නවා. හරියට මොකද්ද ලොකු දෙයක් අධ්‍යයනය කරනවා වගේ. අන්න එතනදී තමයි අපිට පොඩි ඉඟියක් ලැබෙන්නේ මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ටික වෙලාවක් ඔහොම කාසි ටික දිහා බලාගෙන ඉඳලා එයා ආයමත් ප්‍රශ්නයක් අහනවා. හොඳයි. එතකොට සරල අයිස්ක්‍රීම් එකක් කීයද? මේකෙන් අපිට පේරෙනව නේද? එයා කොයිතරම් හිතලා බලලාද මේ තීරණය ගන්නේ කියලා. මේ අතරේ තව දෙයක්ත් වෙනවා. එතන තව කට්ටියක් ඉන්නෝ මේසයක් හම්බ වෙනකන් බලාගෙන. ඉතින් මේ විසර බේටවරියට ටිකෙන් ටික ඉවසීමක් නැති වෙලා යනවා. එයාට ටිකක් හදිස්සි. එරාගේ හදිස්සියේ නොයිවසිලිමත්කම දෙන උත්තරෙනුත් හොඳටම පේනවා. ටිකක් සැරෙන් වගේ කියනවා 135යි කියලා. එතකොට දැන් බලන්න ළමයා ඉස්සරහා තීරීම් දෙකක් තියෙනවා. එකක් 150ක සන්ඩේ එක, අනික 135ක සාමාන්‍ය අයිස්ක්‍රීම් එක. ඉතින් මේක දකින ඕනම කෙනෙක්ට මොකක්ද හිතෙන්නේ? මේ ළමයා ළඟ සන්ඩේ එක ගන්න සල්ලි මදි වෙන්නේ නැති කියලා නේද? ඉතින් මේ පොඩි ළමයා එයා Tamanගේ තීරණය දෙනවා මම සරල අයිස්ක්‍රීම් එක ගන්නම්. එතකොට ඉතින් අපි හිතාගෙන හිටපු දෙමයි නේද උනේ? එහෙම නේද හිතන්නේ? හරි. දැන් කතාවේ පොඩි පෙරලියක් වෙන්නයි යන්නේ. අපි බලමු මේ ළමයා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔහු අයිස්ක්‍රීම් එක කාලා ඉවර වෙලා කවුන්ටරේට සල්ලි ගෙවලා එතනින් යන්නම යනවා. මුලින් බලද්දි හැමදේම හරිම සාමාන්‍ය විදිහට තමයි සිද්ධ වුනේ. ඊට පස්සේ අර වේටවරියා ආපහු එනවා අර මේස ළඟට. ඇවිත් ඒක පිහදමන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තමයි එයා පුදුම හිතෙන දෙයක් දකින්නේ. අර හිස් පිඟාන ළඟ හරිම පිළිවෙලට අහුරලා තියෙනවා කාසි වගේක්. හරියටම 115ක්. ඔව් 115ක්. ඒ තමයි එයාට තියලා ගිය ටිප් එක. හිස් පිඟාන ළඟ හරිම පිළිවෙලට තියලා. එතකොට දැන් තේරෙනව නේද කතාවේ ඇත්ත පැත්ත? ඉතින් මොකද්ද මේ සන්ඩේ පාඩම? අපි බලමු මේ පොඩි ළමයාගේ ක්‍රියාව පිටිපස්සේ තිබුණු ඇත්තම කතාව මොකද්ද කියලා. අන්න එතකොට තමයි අර වේටවරියට ඇත්තටම වෙච්ච දේ තේරෙන්නේ. බලන්න ඒ ළමයාගේ අතේ තිබිලා තියෙන හරියටම 150යි. එයාට සන්ඩේ එක ගන්න සල්ලි තිබුණා. එතයා 135ක සරල අයිස්ක්‍රීම් එක තෝරගත්තේ ඊතුරු 115 වේටවරියට ටිප් එකක් විදිහට තියලා යන්නයි. මේ ක්‍රියාවෙන් පෙන්눔 කරන දේ තමයි නියම ත්‍යාගශීලීත්වය. ඒ කියන්නේ මොකද්ද? ඒ තමයි කරුණාවන්ත වීම, අනුන්ට යමක් දීමේ ගුණය. විශේෂයෙන්ම කවුරුත් බලාපොරොත්තු නොවන වෙලාවක, එහෙමත් නැත්නම් Tamanටත් එච්චර පහසු නැති වෙලාවක. ඉතින් අපි මේ කතාව මෙතනින් ඉවර කරද්දී පොඩි දෙයක් හිතන්න ඉතුරු කරනවා. කවුරුත් බලාගෙන නැති වෙලාවක Tamanගේ ක්‍රියාවට කිසිම ඇගීමක් ලැබෙන්නේ නැහැ කියලා දන්න තැනකදී ඇත්තටම ත්‍යාගශීලී වෙන්න පුළුවන් කාටද?